everyone, welcome to my YouTube channel. මේ ගේන්න හදන්නේ අවුරුදු vlog එක. අවුරුදු මාසෙ ඉවරයි. දැන් මේ මාසෙත් ඉවරන්න ළඟයි. ඒ වුණාට මට පරක් වෙලා හරි අවුරුදු vlog එක දාන්න හිතුණා. ඉතින් ටිකටම බලන් ඉන්න මගේ අවුරුදු දවස් කොහොමද ගෙවුනේ කියලා. ගොඩක් ගෙවල් වල වගේ අපිත් කැවිලි ගෙදරම හදන්න ගත්තා. අපි මුලින්ම හිතාගෙන හිටියේ ගොඩක් කැවිලි ಜಾති හදනවා කියලා. පස්සේ අවුරුදු ලඟ වෙනකොට අපි කොකිස් විතරක් ගෙදර හදලා ඉතිරි කෑම කඩෙන් ගේනවා කියලා හිතාගත්තා. අපි රෑ තමයි කොකිස් හදන්න ගත්තේ. කොමාරි ටිකක් වෙලා ගියා. ඉස්සලම අපි හැදුව ඒව නම් ලස්සනට ආවේ නැහැ. ඊට පස්සේ අම්මා හදන්න ගත්තා. අම්මා හදපේව නම් ලස්සනට ආවා. ඉතින් මේ අලුත් අවුරුදු දවසේ උදේ අපි දැන් මේ කිරි උතුරන් තමයි ලෑස්ති වෙන්නේ. අපි ගිය සැරේ අවුරුද්ද නම් ලොකුවට සැමරුවා අම්මලාගේ ගමේ ඔක්කොම එකතු වෙලා පුංචි අවුරුදු උත්සවයක් එහෙම තියලා එහෙම. ගිය සැරේ අපි එක වගේ සරන් එහෙම ගත්තා. අපි ඉතින් මේ සැරේ ගත්තේ නෑ. ඒවම මේ සැරේ අඳිනවා කියලා හිතලා අපි 5 දෙනා මේ වැඳගෙන දැන් ලෑස්ති වෙන්නේ කිරි උතුරන්න. අනේ මෙහෙම පවුලක් විදිහට එකට එකතු වෙලා සතුටින් මෙහෙම චාරිත්‍ර කරලා එකට ඉද්දි මේ අවුරුදු හැම සමරද්දී ගොඩක් ආස හිතෙනවා. අනිත් එක මේවා අපිට දැන් කාලයට වඩා ඉස්සරහට අපි තව ලොකු වෙද්දී ඒවා දැනෙනවා වැඩි මේ වීඩියෝ බලද්දී හැම. ඔන්න ටිකක් වෙලා ගියා කිරි ඉතිරෙන්න. ඔන්න දැන් නම් කිරි ඉතිරීගෙන එන්නේ. මේ වෙලාවේ අපි 4 දෙනා තමයි මෙතන ඉන්නේ. අම්මා ගියා කුසියලිප පත්තු කරලා ඒකේ කිරි උතුරලා ඒකෙන් අපි කිරිබත් හදන්න. ගන්න වීඩියෝ එකක්. ඔය ෆොටෝ එකක්ද ගන්න? හා. අතුරට දාන්න පස්සට දාන්න. අයිය. ඒකත් විඳ දෙන්නේ. ඊට පස්සේ කිරි උතුරලා ඊට පස්සේ ඉතිරි වෙන කිරි අර මුළු ගෙදරට ඉහිනවනේ. එහෙම එක චාරිත්‍ර තියෙනවනේ. ඒ දේවල් කරලා බුදු පහන පත්තු කරලා අපි ඔක්කොම එකතු වෙලා එකට ගාථා කිව්වා. ඔන්න දැන් තමයි අපි ඔක්කොමලම ආස වැඩේ තියෙන්නේ. අපි ඉතින් අපිට පුළුවන් විදිහට ෂූටියට ලස්සනට අපේ කැවිලි මේසේ හදාගත්තා. මාගේ එකකුත් තිබ්බා. මං ඉතින් කලින්ම කිව්වනේ අපි ගෙදර හැදුවේ කොකිස් විතරයි. අනේ අපි පුහුල් දෝසෙත් හැදුවා. ඒකත් රසට තිබ්බා. අනිත් ඒවා නම් කඩෙන් තමයි ගෙනාවේ. ආයේ කිරිබත් ගෙදර හැදුවේ. අපි කොහොමත් ලොකුවට කැවිලි මේසේ හැදුවේ නෑ. මොකද අපි මේ චාරිත්‍ර කරලා ඉවරලා ඊට පස්සේ තාත්තලාගේ ගමේ යනවා. මොකද අපිට දවල්ට එහෙන් කෑම හින්දා. කපල් එක. ඉඳලා එකක් ගන්න. ඔය දෙන්න. අන්න එහෙම ඉඳ. හරි.
ඔන්න දැන් තියෙන්නේ ගනුදෙනු කරන වෙලාව. අපි වැඩියෙන් මාසේ වුණාට මේ චෛත්‍රයට තමයි. මොකද සල්ලි හම්බෙනවනේ. අමට ටැග් ගොඩයි අහසයි. අපි තුන්දෙනාම ඉතින් අම්මටයි තාත්තටයි වැඳලා ඒ චෛත්‍ර කරලා අපිට යාළගෙන් සල්ලිත් හම්බුණ ගොඩක්. අයියත් හිටියනම් හොඳයි. මොකද ගිය සැරේ නම් එයාගෙනුත් අපිට ලොකු සල්ලියක් හම්බුණා. අපි ඉතින් මේ වෙලාවේ එයාවත් මතක් කරා එයාත් හිටියනම් තව කීයක් හරි වැඩියෙන් හම්බෙනවනි කියලා. ඔන්න දැන් තමයි අපි කන්න හදන්නේ. ඔක්කොම එකතු වෙලා කෑවා. රසට තිබ්බා කිරිබත්. අපේ අම්මා කිරිබත් කොහොමත් රසයි. කිරිබතුයි ලුණු මිරිසුයි ඊට පස්සේ මාළු ඇඹුල් තියලුයි. ඒකටම කොකිසුත් දාගෙන කද්දි මාර රසයි. ඔයාලා එහෙම කාලා නැත්තම් කාලා බලන්න හරිම රසයි. ගොඩක් අය එහෙම කනවා. ආයි චිකන් තිබ්බනම් ඒත් රහයි. අපි ඉතින් ඔය විදිහට අවුරුදු චාරිත්‍ර ටික කරලා ඊට පස්සේ දඩබිඩි ගාලා ලෑස්ති වුණා. මොකද අපි දවල් තාත්තලාගේ ගමේ යනවා. ඒකට අපි ඇඳුම්වත් හදාගෙන තිබ්බේ නැහැ. ඊට පස්සේ ටක් ගාලා කොමලා අස්පස් කරලා ගෙදර හිමස් කරලා ඔක්කොම කරලා ගමේ යන්න ඔන්න පිටත් වුණා. මොකද අපිට දවල් කැම යාලේ හදනවා. මේ තියෙන්නේ අවුරුදු 5 වෙලා කොහොම හරි අවුරුදු කුමාරයාව අපේ ගෙදර තෑගි අරගෙන තාත්තා ඉතින් යාට ගෙනවු මේ ඇඳුම් එහෙම ඇඳලා බලනවා. මාත් කලින් මෙයා දුන්න ඇඳුම ඇඳලා බැලුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුද්ද දවස ගෙවුනේ. මේ වීඩියෝ එක හොඳද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම subscribe කරන්න අමතක කරන්න එපා. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thank you. Bye.